පින්වත්නි පින්වතියනි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිනිබ්බාන සූත්‍රයෙන් පෙන්වුම් කරන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. අපි ඊට අදාළ කාරණා සාකච්ඡා කිරීමට තමයි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. මීට පෙර මේ මහා කාශ්‍යප හාමුදුරුවෝ පිළිබඳව කවි කීපයක් සඳහන් කළා. ඒ කවිය ඇතුළත් කාරණා මොනවාද කියන එක පිළිබඳව තමයි සාකච්ඡාවට බඳුන් කරන්නේ. විශේෂයෙන් පරිනිබ්බාන සූත්‍රයේ ඇසුරෙන් තමයි මේ සියලු කාරණා ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ සූත්‍රයේ පැහැදිලිව පෙන්වුම් කරන තේරුම තමයි අපි මෙහිදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එවේලෙහි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 500ක් පමණ වූ මහ භික්ෂු පිරිසක් සමග පාවාවේ සිට කුසිනාරාව අතර දිගමකට පිළිපන්නෝය. ඉක්බිති මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාරෙන් ඉවත්ව එක්තරා ගසක් මුල හිඳගත්හ. එවේලෙහි එක්තරා ආජීවකෙක් මදාරා මලක්ගෙන කුසිනාරාවේ සිට පාවාව අතර දිගමකට පිළිපන්නේ වෙයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ ආජීවකයා දුරදීම එනු දුටහ. එසේ දැක උන්වහන්සේ ඒ ආජීවකයාගෙන් මෙසේ ඇසූහ. එවත්නි අපගේ ශාස්ත්‍රූන් දන්නහුද? එවත්නි ඔව් දනිමි. ශ්‍රම ගෞතමයන් පිරිනිවි අදට 7 දිනක් ගත වී ඇත. මා විසින් මේ මදාරා මල ගන්නා ලද්දේ එතනිනි. එහි යම් අවීතරාගී භික්ෂූහු ඇද්ද? උන්වහන්සේලාගෙන් ඇතමෙක් බුදුරජාණන් වහන්සේ ඉතා ඉක්මනින් පිරිනිවන් පෑහ. සුගතයන් වහන්සේ ඉතා ඉක්මනින් පිරිනිවන් පෑවෝය. ලෝකේ පසස් ඇත්තෝ ඉක්මනින් අතුරුදහන් වූවෝය යනුවෙන් දෑත් බැඳගෙන හඬත්. මැදින් කැඩුනවුන් මෙන් වැටෙත්. පෙරළෙත්. නැවත නැවත පෙරළෙත්. එහි යම් විතරාගී භික්ෂූහු ඇද්ද? උන්වහන්සේලා සතිමත්ව අර්ථ අනර්ථ දන්නා නුවණින් යුතුව සියලු සංස්කාර වෙනස් වන සුළුය. එබඳු දේ මෙහිදී කොයින් ලැබේද යනුවෙන් සිතා ඉවසත්. ඒ අවස්ථාවේ සුබද්ද නම් වූ මහලු පැවිද්දෙක් ඒ පිරිසේ සිටී. ඊළඟට ඒ සුබද්ද නම් මහලු පැවිද්දා ඒ භික්ෂූන්ට මෙසේ කීහ. එවත්නි කම් නැත. ශෝක නොකරන්න. නොයලපෙන්න. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මනාව මිදුණෙමු. මේ ඔබට කැපය. මේ ඔබට නොකැපය යන කතා නිසා අපි උන්වහන්සේගෙන් මෙතෙක් උපද්‍රවයට කරදරයට භාජනය වීමු. දැන් අපි යමක් කැමැත්තෙමුද එය කරන්නෙමු. යමක් නොකැමැත්තෙමුද එය නොකරන්නෙමු. ඉක්බිති මහා කාශ්‍යප මහරහතන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ කීහ. එවත්නි කම් නැත. ශෝක නොකරන්න. නොයලපෙන්න. එවත්නි සියලු ප්‍රියමනාප වස්තු වලින් නානත්වයට වෙන්වීමට අනික් පරිද්දකට පත්වීම සිදුවන බව බුදුරජාණන් වහන්සේ විසින් කලින්ම කියන ලද්දේ නොවේද? එසේනම් මේ වෙනස දැන් මෙහි කොයින් ලැබමුද? හටගත් පහළ වූ සකස් වූ බිඳෙන සුළු දෙයක් තථාගතයන් වහන්සේගේ සිරුර වුවත් නොබිඳෙන යන මේ කරුණ සිදු නොවේ. ඒ අවස්ථාවේ ප්‍රමුඛ වූ මල්ල රජවරු සිව් දෙනෙක් හිසේ නහා අලුත් වස්ත්‍ර හැඳ අපි බුදුරජාණන් වහන්සේගේ චිතකය දල්වමුයි වෑයම් කොටත් එය කළ නොහැක්කාහු වෙත්
ඊළඟට කුසිනාරාවේ මල්ල රජවරු අනුරුද්ධ හිමියන්ට මෙසේ කීහ. අනුරුද්ධ හිමියනි, යම් යම් ප්‍රමුඛ මල්ල රජවරු සිව් දෙනෙක් කිසේනහ අලුත් වස්ත්‍ර හැඳ අපි බුදුරජාණන් වහන්සේගේ චිතකයේ දල්ලමුයි වෑයම් කොටත් එය කළ නොහැක්කා වූ එයට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද? වාසෙට්ට යෙනි දෙවියන්ගේ අභිප්‍රාය අනිකකි. ස්වාමීනි, දෙවියන්ගේ අභිප්‍රාය කුමක්ද? වාසෙට්ටේනි දෙවියන්ගේ අභිප්‍රාය නම් මෙයයි. මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 500ක් පමණ වූ මහත් වූ භික්ෂු සමූහයක් සමග පාවාවේ සිට කුසිනාරාව අතර දිගමකට පිළිපන්නෝය. යම් තාක්කල් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පා හිසින් නොවදින්නෝද ඒ තාක්කල් චිතකය නොදැල්වෙන්නේය. ස්වාමීනි, දෙවියන්ගේ අභිප්‍රාය යම්බදු එසේ වේවා. ඊළඟට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කුසිනාරාවේ මල්ල රජුන්ගේ මකුට බන්ධන චෛත්‍ය ස්ථානයේ යම් තැනකද බුදුරජාණන් වහන්සේගේ චිතකයේ යම් තැනකද එතනට වැඩිහ. වැඩ සිවුර ඒකාංශ කොට පොරවා ඇඳිලි බැඳ තෙවරක් චිතකයේ පැදගුණු කොට පා හිසින් වැන්දෝය. ඒ භික්ෂු 500ද සිවුරු ඒකාංශ කොට පොරවා ඇඳිලි බැඳ තෙවරක් චිතකයේ පැදගුණු කොට බුදුරජාණන් වහන්සේගේ පා හිසින් වැන්දාහ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හා ඒ භික්ෂූන් 500ද වැඳ නිම වූ කල බුදුරජාණන් වහන්සේගේ චිතකය තමාම දැල්විනි. මෙන්න මේ කතන්දරය, මේ විස්තරය සඳහන් කිරීමට තමයි අපි මේ විදිහේ කවි දෙකක් ඉදිරිපත් කළේ. ඉතින් මේ කවි දෙක කල්ැතුව ඉදිරිපත් කළා. කොහොමද කියලා දැන් නැවත කවි දෙකට හැරිලා බලමු. නුවර පාවා සිටන් වඩිනා මහා තෙරිඳු ඇසුව යමක් දැනගන්නට පිය කෙබඳු දිනහත ගත වෙලා ඉවරයි අද මෙබඳු මේ මලගෙනාවේ එතනින් නොවැතෙරිඳු. මේ මහා තෙරිඳු කිව්වේ මෙතන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මහරහතන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ ආදාන උත්සවයට වඩින වෙලාවේදී ඒ ඉදිරියට එන එක්තරා ආජීවකෙක් මේ හම්බ වෙලා එයාගෙන් අහනවා, කොහොමද අපේ ශාස්ත්‍රූන් වහන්සේ දන්නවද කියලා. දැන් දින 7ක් ගත වෙලා තියෙනවා උන්වහන්සේ පිරිනොම් පාලා. මම මේ එතනින් ගේපු මල තමයි කියලා පෙන්නනවා. ඊළඟට එතෙන්ට වඩින මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයට වඳිනවා. කොහොමද වඳින්නේ? මේ විදිහටයි සඳහන් කරන්නේ. වැඳගෙන බුදුහුපා මුල ඒ මහා තෙරිඳු ආදානය කර දීමට මගය ලදු. මේ ගුරුමයෙන් අයිතිය අප සතුය දනු කීමට දැකෙක් නැහැ නිර්භය ගුණය දනු. අපිට තියෙන එක්තරා අභිමානයක් තමයි මේ ක්‍රමක්‍රමයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ විදිහට ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් ඒ වගේම අදාළ ස්ථාන පිළිබඳවත් මේ බුදුරජාණන් වහන්සේගේ ඒ කාරණා මේ ආකාරයෙන් ඉදිරිපත් කරලා අපේ ඇති වෙලා තිබෙනා වූ හීනමානේ එහෙම නැත්නම් වැරදි අදහස් සම්පූර්ණයෙන් ඛණ්ඩනය කරලා අපි අභිමානවත් ජාතියක් බවට පත් කරන්න අවශ්‍ය කරන කරුණු කාරණා තුලින් කරුණු කාරණා තමයි මේ මගෙන් ඉදිරිපත් කරන්නේ. මේ විදිහේ මේ වැඩසටහනේ මේ මූලික අභිප්‍රාය අපි මුලින් සඳහන් කළා. මුලින් සඳහන් කළේ පටිච්චසමුප්පාද සූත්‍රයේ මූලික කාරණා විමර්ශනාත්මක වෙන හැටි.
අපි හැම කෙනෙක්ම හොඳට හිතලා බලලා ප්‍රඥාවෙන් මේ කාරණා තේරුම් අරගෙන නිවැරදිතාවය වටහා ගන්න ඕනේ. ධර්මයේ වුණත් එහෙමයි, ඓතිහාසික තොරතුරු වුණත් එහෙමයි, අපි එදිනෙදා කරන කටයුතු වලටත් එහෙම විමර්ශනාත්මක නුවණ පහළ කරගෙන ඒ තුලින් ඒ කටයුතු කරපුවාම ඒවා කවදක්වත් වැරදි වෙන්නේ නැහැ. නිවැරදිතාවයක් තමයි ඒයින් අත්දකින්නේ. අපි නිතරම සත්‍ය ඒ වගේම නිවැරදිතාවය අවබෝධ කරගන්න ඕනේ. නැත්නම් අපිට මේ අභිමානය නියමාකාරයෙන් ලැබෙන්නේ නැහැ. අපේ අභිමානය තමයි බුදුරජාණන් වහන්සේ. එතකොට මේ පුණ්‍ය භූමිය මෙන්න මේ කාරණා අපි හොඳට කල්පනා කරලා බලලා අපි හොඳ බෞද්ධ ජනතාව වශයෙන් ඊටාත්ම හොඳ මනසකින් යුතුව පැහැදිලි දර්ශනයකින් යුතුව ඒ වගේම අපි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඓතිහාසික තොරතුරු මේවා හොඳට මනමින් වටහා ගන්න ඕනේ. නොඑක් දෙනා නොඑක් දේවල් කියන්න පුළුවන්. ඒ අනුන්ගේ දැනුම හරියන්නේ නැහැ. මේක විමර්ශනාත්මකව හොඳ විමසනේ බුද්ධියෙන් තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්තාම අපේ මේ අභිමානවත් බව අපට ඇති වෙනවා. ඒක ඇති කරගන්න තමයි මූලික වශයෙන් අපි වැරදි නොඑක අදහස් වල තමයි ඉන්නේ. ඒ අදහස් සම්පූර්ණයෙන් ඔක්කොම දෘෂ්ටි. ඒ දෘෂ්ටි බිඳලා දාලා අන්ත බිඳලා දාලා අපි මජ්ජේ ධම්මං දේශේති. බුදුරජාණන් වහන්සේ මැදින් තමයි ධර්මයේ දේශනා කරන්නේ. හැම කාරණයක්ම බුදුරජාණන් වහන්සේගේ මධ්‍ය දේශේ. මෙන්න මේ කාරණා හොඳින් තේරුම් අරගෙන අපේ මේ බෞද්ධ ප්‍රතිපදාවේ යෙදෙන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපි මේ අවස්ථාවේ මේ පින්වත් හැම දෙනාටම මතක් කරනවා මේ විදිහට නිවැරදිතාවය, සත්‍යතාවය තේරුම් අරගෙන තමන් කරන හැම වැඩකදීම ඒ විදිහට කටයුතු කරමින් අපි යහපත් බෞද්ධයින් හැටියට අපේ තියෙන අභිමානය ඇති කරගෙන රටේ තියෙන වටිනාකම ලෝකයාට පෙන්වන්න ඕනේ. ඒ වටිනාකම අපිට අහිමි වෙලා තියෙන්නේ. ඒක නැවත ලබා ගැනීම සඳහා සෑහෙන උත්සාහයක් අරගෙන විමසිලි බුද්ධියෙන් කටයුතු කරන්නයි කියලා අපි මේ බෞද්ධයින් හැම දෙනාටම ඉතා කරුණාවෙන් මතක් කර සිටිනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.